ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා අතරේ අලුත පැවිදි වෙච්ච අයත් ඉන්නවා. ඒ භික්ෂූන් වහන්සේලා අතරේ අලුත පැවිදි වෙච්ච අයත් ඉන්නවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අලුත පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලා බොහෝම ශ්‍රද්ධාවන්තයි. දැන් මේ මහානකමට ඇවිල්ලා තියෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි පැහැදීමෙන්මයි මහානකමට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ සංඝයා ප්‍රතික්ෂේප කළොත් ඔය භික්ෂුන් වහන්සේලාගේ ශ්‍රද්ධාවත් වෙනසී යන්න පුළුවන්. ඔය භික්ෂුන් වහන්සේලාගේ ශ්‍රද්ධාව වෙනසෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. මහානකම එපා වෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සංඝයාට කැමති වෙන්න, මේ සංඝයා ප්‍රතික්ෂේප කරන්න එපා. සංඝයාට කතා කරන්න, සංඝයාට කැමති වෙන්න, මනාප වෙන්න කියලා කියනවා. ඒ වගේම මේ උපාසකවරු බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි පෙළේ සඳහන් වෙනවා බොහොම ලස්සනට ස්වාමීනි අලුත හිටෝපු පැලෑටි වලට වතුර ලැබුණේ නැති වුනහම නිසි පරිදි පැල මැරෙනවා බුදුරජාණන් වහන්සේ. අලුත හිටෝපු පැලෑටි වලට වතුර හරියට නොලැබුණොත් පැල මැරෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අලුත මහාන වෙච්ච හාමුදුරුවෝ ඔය සිවුරු නමනකොට පොඩි කතා බහක් ඇති වුණා තමයි. ඒ වුණාට ඔබ වහන්සේගේ ඇසුර ලැබුණ නැති වුණොත් සංඝයා පිරිහෙනවා. ශාසනයට ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා මහානකම අරගෙන තියෙන්නේ එහෙව් සංඝයාගේ ශ්‍රද්ධාව නැසෙන්න පුළුවන් ඔබ වහන්සේ අනුග්‍රහ කළේ නැත්තම්. බලන්න උපාසකවරුන්ගේ ප්‍රඥාව නේද? පුදුම විදිහේ ඥාන සම්ප්‍රයුක්ත භාවයක් තිබිලා තියෙනවා ඒ අයට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අලුත උපන්න වහු පැටියාට මවව දකින්න නැති වුණොත්, මවගේ රැකවරණේ නොලැබුණොත් එහි වහු පැටියත් වෙනසී යනවා. බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ අලුතෙන් මහාන වෙච්ච හාමුදුරුවරුත් එහෙම. මොකද දැන් අර උපාසකවරු කියනවනේ ඔය 500 ඇතුළත ඉන්න බහුතරයක් හාමුදුරුවරු අලුතෙන් ඇවිල්ලා මහාන වෙච්ච අය. ඒ නිසා ඒ අය මේ විනය නොදන්නවා වෙන්න පුළුවන්. හික්මීම ගැන නොදන්නවා වෙන්න පුළුවන්. කාය වාක් සංවරය නැති වෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මෙහෙම වෙන්න ඇත්තේ. නොදැනුවත්කම නිසාමයි. ඒ නිසා ඔබ වහන්සේ සංඝයාට කැමති වෙලා පිළිගන්න, ඔබ වහන්සේව දකින්න නැතුණොත් එහෙම මේ සංඝයා පිරිහෙන්න උනත් පුළුවන්. උන්වහන්සේලා ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා මහාන